අලුත් තාක්ෂණය අනුව අපි දකින දේ තමයි දැන් ඉස්සර අපි දැනගත්ත දැන් අම්මට දියවැඩියා වෙන්න අම්මට ප්‍රෙෂර් එන්න බබා කුඩා වෙන්න ඔක්කොම ඔය සංකූලතා ගොඩක් දැක්කේ අපි ප්‍රෙග්නන්සි එකේ අන්තිම මාස 3ේදී. ඒතර හැබැයි අපිට කලින් ක්‍රමයක් වේදයක් තිබ්බේ නැහැ ඔය දේවල් කලින් අඳුනගන්න. ඒකින්ද අපි කරේ කලින් අඳුනගන්න දන්නේ නැති හින්දා සහ ක්‍රමයක් නැති හින්දා ඒ අම්මලාව ගොඩක් වෙලාවට අන්තිම මාස 3ේදී ළඟ බලන්න පටන් ගන්නවා. ඉස්සලාම අපි මාසෙට සැරයක් බලනවා සති 28 වෙනකන් ඊට පස්සේ සති 36 වෙනකන් සති දෙකකට සැරයක් අන්තිම මාසේ සතියක් ගානේ බලනවා. හේතුව අරකයි. අපි අර ගොඩක් සංකෘතය එනේ අන්තිම කාලේ ඒක සංකෘතය අපිට කලින් ඒ දෙක නැද්ද කියලා දන්නේ නැති හින්දා. නව තාක්ෂණය අනුව අපි ගොඩක් දේවල් අපි කලින් හොයාගන්න හැකියාව තියෙනවා මේක මේ අම්මට ඉස්සරහට එන්න පුළුවන්ද කියලා. උදාහරණයක් ගත්තොත් අම්මට බ්ලඩ් ප්‍රෙෂර් එන්න පුළුවන්ද කියලා අපිට දැන් කියන්න පුළුවන්. එහෙම එන්න පුළුවන් අම්මා කෙනෙකුට අපිට බෙහෙත් වර්ග තියෙන පාවිච්චි කරලා එන ප්‍රමාණය අඩු කරගන්නත් පුළුවන්. ඒකින්ද ලෝකයේ ඉස්සරම තිබ්බ පූර්ව සාරාංශන ක්‍රමයට වඩා දැන් ටිකක් වෙනස් තාක්ෂණය සහ විද්‍යාත්මක සාක්ෂි අනුව.